හෙල්ලෝ වක්කලෝගස් ඉතින් කොහොමද ඔන්න ඔයාලා වෙනද වගේ මේක තුලා ඉන්නේ මගේ අක්වලොග්ස් එකේ YouTube channel එකත් එක්ක. ඉතින් ගොඩ කාලෙකින් තමයි වීඩියෝ කරන්නේ. ඉතින් ඒකට ඇත්තටම සමා වෙන්න ගොඩක් අය අහලා තිබුණා. ඇයි දැන් දිග වීඩියෝස් දාන්න නැත්තේ කියලා දාන්න නැත්තේ නැහැ. දානවා මේ දවස් ටිකේ වැඩ. ඒක නිසා වීඩියෝස් දාන්න ටිකක් අමාරුයි. තව ටික දවසකින් සුපුරුදු පරිදි වීඩියෝස් ටික වැටෙයි. එතකල් තමයි මේ වීඩියෝ එක කරන්නේ. හරි කොහොම හරි අද ගෙනල්ලා තියෙන්නේ ටිකක් අමුතු විදිහේ වීඩියෝ එකක්. අමුතු විදිහ කියන්නේ මම ඌට කලින් කිව්වා මගේ අප්ඩේට් මගේ අප්ඩේට් වීඩියෝ එකක් මම දැම්මනේ මේ ටැන්ක් සෙටප් එකේ. ඒකේ මම කියනවා මේ Red Galaxy ඉන්න ටැන්ක් එකට අනිවාර්යෙන් solar color booster light එකක් ගහ ගන්න ඕන කියලා. ඉතින් ඒක ගැන වීඩියෝ එකක් තමයි අද ගෙනල්ලා තියෙන්නේ. ඇයි අපි solar color booster light එකක් ගහගන්නේ සහ ඒකෙන් තියෙන benefit මොනවාද? ඊට පස්සේ ගියාම ඇයි normal light එකක් use කරන්න බැරි? ඒ වගේ දේවල් අපි වීඩියෝ එකේ ඉස්සරහදී කතා කරනවා. එහෙනම් වැඩි කතාවක් නැහැ යම් වීඩියෝ එකට. ඔයාලා හිතනවාද ඔයාලගේ ටැන්ක් එකට light එකක් දාගත්තාම මාළුන්ගේ color එක වෙනස් වෙන්න පුළුවන් කියලා? හරි අද අපි කතා කරමු solar color booster light එක ඇත්තටම වැඩ කරනවද කියලා. මේ තියෙන්නේ solar color booster aquarium light එක. මේක ස්පෙෂලි ඩිසයින් කරලා තියෙන්නේ මාළුන්ගේ natural color එක තවත් highlight කරලා පෙන්වන්න. ඉතින් ඔයාලට පළවෙනි වෙනස්කම විදිහට මේකේ box එක බලා ගන්න පුළුවන්. මේ box එක plastic වලින් තමයි හදලා තියෙන්නේ. normal light එකක් නම් එන්නේ cardboard වලින්නේ. හරි අපි එහෙනම් light එක unbox කරගනිමු. මේ light එක natural sunlight effect එකක් දෙනවා. ඒ කියන්නේ මාළුන්ට ඉරේලිය වැටෙනවා වගේ environment එකක් create කරලා දෙනවා. ඒක මාළුන්ගේ health එකට ඇත්තටම ගොඩාක් හොඳයි. ඉතින් ඒක normal light එකකින් ගන්න අමාරුයි. ඒක නිසා solar color booster light එකේ තියෙන වාසියක් විදියට ඒක ගන්න පුළුවන්. ඌට කලින් මම aquarium එකේදී ඕක unbox කරලා බැලුවා. දැන් ඉතින් මම ඔතන ඔයාලට පේන්න ඉතින් මම දන්නේ නැහැ වගේ රංගපානවා. ඒක වැඩි ගණන් ගන්න එපා. මේක ඇතුලේ ඉතින් විශේෂ දේවල් කියන්නේ ඉතින් මේ ලයිට් එක තියෙනවා. ඊට පස්සේ ඔන්න ඔය on off කරන ස්විච් එක නේ. ඒක නම් ගොඩාක් වැදගත් වෙනවා අපිට මේ ප්ලග් එකෙන් ගලවනවට වඩා. ඊට පස්සේ ඔය රබර් බුෂ් දෙකක් ඇවිල්ලා තිබුණා මේ ටැන්ක් එකට ලයිට් එක අලව ගන්න. ඊට පස්සේ ලයිට් එක තමයි තියෙන්නේ. මේ ලයිට් එක හොඳට පැකින් කරලා තිබුණා. ඔය පේන වෙති රබර් බුෂ් දෙක මේ ලයිට් එකත් හොඳට පැකින් කරලා තිබුණා. ඒ කියන්නේ වටේ වදින්න නැති වෙන්න ස්පොන්ජ් ද මන් දන්නේ මොකක් හරි ඒක මැදට දාලා ලස්සනට පැකින් කරලා තිබුණා. ඇත්තරම ඒක normal light එකකට වඩා ගොඩක් බරයි. සාමාන්‍ය normal අඩිය light එකකට වඩා මේක බරයි. මේකෙන් මාළුන්ගේ color එක change වෙනවා කියන එක නෙමෙයි. හැබැයි already තියෙන color එක තවත් bright strong විදිහට පේනවා. උදාහරණයක් ගත්තොත් red fish කෙනෙක් නම් තවත් red deep red එකක් වගේ පේනවා. blue fish කෙනෙක් නම් තවත් deep blue විදිහට පේනවා. ඒක normal light එකකින් කරන්න බෑ. ඉතින් ඒක solar color booster light එකේ තවත් එක වාසියක් විදිහට ඔයාලට ගන්න පුළුවන්. සරලවම කියනවා නම් මාළුවගේ natural color එක මේකෙන් highlight කරලා පෙන්වන එක තමයි කරන්නේ. ඒක සාමාන්‍යයෙන් normal light එකකට කරන්න බෑ. ඒක කරන්න පුළුවන් එක්ක solar color booster light එකක් නැත්තම් ඉර එළියට තමයි. ඒකයි මේක පොඩ්ඩක් price එකනුත් ටිකක් වැඩි. ඉතින් ඔයාලට මේ දැන් පේන්නේ දැනට මගේ ටැන්ක් එක තියෙන විදිහ. normal light එකක් තමයි ගහලා තියෙන්නේ. මට මතක විදිහට QL brand එකේ light එකක් ගහලා තියෙනවා. ඔයාලට පේන වෙති මගේ Red Galaxy හට් මෙට්ට පීන ඉන්නවා. එයාගේ colors එහෙම හරියට පේන්නේ නැහැ මේ normal light එකට. ඔයාලට බලා ගන්න පුළුවන් normal light එක තියෙනවා උඩ. ඊට පස්සේ මම යටින් ගහගෙන තියෙන solar color booster light එක. තාම solar color booster light එක දාගෙන නැහැ. ඔයාලට බලා ගන්න පුළුවන් වෙනස කොහොමද කියලා. ඉතින් මෙයා ගැන පොඩ්ඩක් අපි කතා කරලා ඉමු. ඊට කලින් අපි බලමු කොහොමද normal solar color booster light එක දාගත්තාම වෙනස කියලා. ඔන්න ඔයාලට දැන් පේනවා ඇති solar color booster light එකේ වෙනස ටිකක් අමුතුයි නේද? ඉතින් බලන්න ඔයාලා ඉස්සලා දකින්න ඇති normal light එක දාලා තියෙනකොට මාළුවගේ colors කොහොමද තිබුණේ සහ දැන් solar color booster light එක දාගත්තාම මාළුවගේ colors කොහොමද තියෙන්නේ කියලා ඔයාලට idea එකක් ගන්න පුළුවන්. මේක magic එකක් නෙමෙයි. මේ light එකෙන් කරන්නේ මාළුවගේ natural color එක highlight කරලා පෙන්වන එක. ඉතින් සාමාන්‍ය එක කරන්න පුළුවන් ඉර එළියට සහ මෙන්න මේ solar color booster කියන light එකට. ඉතින් අපිට ගේ ඇතුළට ඉර එළිය ගන්න බැහැනේ. ඒක නිසා තමයි මේ solar color booster light එකක් අපි පාවිච්චි කරන්න ඕන. ඉතින් ඔයාලා වීඩියෝ එක හොඳට බැලුවා නම් සහ කියන දේ අහගෙන හිටියා නම් ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් මොකද්ද මේ solar color booster කියන light එක මොකද්ද අපිට මොකද්ද මේකෙන් ගන්න පුළුවන් benefit. ඊට පස්සේ ගියාම තව දෙයක් කියන්න ඕන. මේක මෙහෙම මාස දෙකක් තුනක් විතර දාන ගියාම මෙයාගේ colors මේ විදිහටම ඒ කියන්නේ මේ
ලොකු වෙනකොට මේ තව එන්හෑන්ස් වෙලා එනවා. ඒක හොඳට පේනවා. කාලයක් තියන්න ඕන. එකපාර වෙන්නේ නැහැ ඒක. ඊට පස්සේ කලර්ස් බහින්නෙත් නැහැ. ඒ විදිහටම තියෙනවා. ඉතින් ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් වෙන්නේ නැති මොකද්ද මේ සෝලාර් කලර් බූස්ටර් ලයිට් එකක් කියන්නේ. ඒකෙන් මොනවද වෙන්නේ? සාමාන්‍ය නෝමල් ලයිට් එකක් අතර තියෙන වෙනස. ඉතින් ඒ දේවලුත් ඔයාලට අනිවාර්යෙන් මේ වීඩියෝ එකෙන් අයිඩියා එකක් ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා මම හිතනවා. ඉතින් අනිවාර්යෙන් වීඩියෝ එක මේ වෙනකල් බැලුවා නම් අපිටත් පොඩි සපෝට් එකක් දෙන්න. සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකකුත් දාන්න යන්න අමතක කරන්න එපා. ඉතින් වීඩියෝ එක මේ විදියට ඉවර වෙන්නේ නැහැ. තව තියෙනවා. ඉතින් මම ඔයාලට දැන් දාන්නම් වීඩියෝ එකෙන් වීඩියෝ එක උඩින් දාන්නම් මම සාමාන්‍ය සෝලාර් කලර් බූස්ටර් ලයිට් එක දාගන්න කලිනුයි ඊට පස්සේ සෝලාර් කලර් බූස්ටර් ලයිට් එක දාගත්තටයි පස්සේ මගේ රෙඩ් ගැලැක්සි ගේ වෙනස මම උඩින් දාන්නම්. එතකොට ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි. හරි කොහොම හරි ඉතින් අදට වීඩියෝ එක ඉවර කරන්න වෙනවා. වැඩි ඇදගෙන ගියේ නැහැ වීඩියෝ එක. මොකද ඔයාලටත් කම්මැලි හිතෙන්න පුළුවන්. ඒක නිසා හරි කොහොම හරි මම හිතනවා ඔයාලට මොකක් හරි අයිඩියා එකක් ගන්න පුළුවන් වෙන්න ඇති කියලා මේ වීඩියෝ එක බලලා සෝලාර් කලර් බූස්ටර් ලයිට් එක ගැන. මම මේ වීඩියෝ එක එඩිට් කරලා දාන්නේ හරියටම සෝලාර් කලර් බූස්ටර් ලයිට් එක ගහලා සති 3කට හෝ මාසයකට කිට්ටු වෙන්න එනවා. දැන්ට මම සෝලාර් කලර් බූස්ටර් ලයිට් එක ගහලා මම දැනට මගේ මාළුවාගේ රිසල්ට් එකත් මම ඔයාලට දාන්නම්. ඔයාලත් ගහන්න ඉන්න ඕන නම් අනිවාර්යෙන් සෝලාර් කලර් බූස්ටර් ලයිට් එකක් ගහගන්න. ඒක මාළුවටත් හොඳයි සහ අපිට මාළුවා දිහා බලලා එන්ජොයි කරනවා නැත්නම් මාළුවා අපි දිහා බලලා එන්ජොයි කරනවාද කියලා තීරණය කරන්න පුළුවන් සෝලාර් කලර් බූස්ටර් ලයිට් එකක් ගැව්වම. හරි කොහොම හරි අදට මේ වීඩියෝ එක ඉවර වෙනවා. වීඩියෝස් දෙකට වැටෙනවා. ඒක අනිවාර්යෙන් කියන්න ඕන. මොකද මේ දවස් ටිකේ වීඩියෝස් දාන්න බැරි වුණා වැඩ නිසා. හරි කොහොම හරි මේ විදිහට මේ වීඩියෝ එක ඉවර වෙනවා. ඉතින් තවත් දවසක හමු වෙන බලාපොරොත්තු වෙන සමු ගන්නවා. මේ Aqua Vlogs LK